ඉතින් මේ ව්ලොග් එක බුක් ෆෙයාර් ව්ලොග් එකක් මම දැක්ක හැමෝම දාලා තියෙනවා. මට යන්න නම් ටිකක් පරක්කු වුණා. මෙහෙමයි මට වෙලාවට වැඩකට යන්න තියලා මට පරක්කු වෙලා හදිස්සිය යනවනම් හැම තැනම ට්‍රැෆික්. හැබැයි මේකට මට වෙලාවකට එහෙම යන්න උනුනේ නෑනේ. ඒ නිසා ලොකුවට කොහෙවත් ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ. ටිකට් එකේ නම් ටිකක් පොලිමක් තිබ්බා. ඒක ලොකු පොලිමක් නෙමෙයි. ඇතුළට ඇවිල්ලා බුක් ස්ටෝර්ස් වලට යන්න ගියාම ඔයාලට තේරෙයි කොච්චර පොලිමක් තියෙනවද කියලා. මම මුලින්ම ගියේ ප්‍රොමේට් එකට. මට හිතුණා එතන බයි කියලා. ඒ වුණාට SPC එකට ගියාම තමයි හිතුනේ අපරාධ මේකෙන් ගත්තේ. ඒකේ වඩු හොඳටම ලාභයි කියලා. මට මේ තව ස්ටෝර් එකක් හම්බුණා. මට ඒකේ නම නම් මතක නැහැ. ඒකේ ඔය ගම් ටේප් මේ වගේ පොඩි පොඩි කියන්නේ අනිත් තැන්වල නැති ස්ටේෂනරිස් තියෙනවා. look so cute. අනේ මට මෙයාව ගන්න නම් උන්නේ. ඒ වුණාට එයා හරිම cute අනේ. ඒ වගේම මේ අර සාමාන්‍ය ට්‍රෙන්ඩින් වෙන බුක් සෙට් එකක් තිබ්බා. අලුතෙන් කියලා කියන්න තරම් නම් පොත් තිබ්බේ නෑ. මේ හැම පොතකටම වගේ 25% ඔෆ් එකක් හම්බුණා. ඒ කියන්නේ 2500ක පොත් ගත්තොත් 500ක් ඔෆ්. හැම එකටම වගේ 25%ක තමයි තියෙන්නේ. මම ඕගොල්ලන්ට ඉතින් මිල ගණනුත් බලන්න පුළුවන් නිසා මිල ගණන් එක්කම අරන් ආවා. මේ සන්තව කියන එකේ තමයි තිබ්බේ. මේ පොත් ටික මගේ හැම ස්ටෝර් එකකටම තිබ්බා. හැම අර එක ස්ටෝර් එකකට යන්න ඕනේ කියලා නෑ. පරණ අපි සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් වෙච්ච පොතුයි අලුතෙන් ට්‍රෙන්ඩින් වෙන පොතුයි හැම එකක්ම වගේ තිබ්බා. හැබැයි ට්‍රෙන්ඩින් වෙන්නේ නැති තව අර හැංගිච්ච අලුත් පොතක් හොයන කෙනෙක්ට නම් ඒක ගොඩාක් අමාරු වෙයි. අනේ මෙන්න මල්ගුඩේ දවස් ඉස්සර අපි හැමදාම මම වළනවානේ. මේ SPC එකේ ප්‍රයිස් ලිස්ට් එක ඔයගොල්ලන්ට ඕන නම් බලාගෙන යන්න. එතන තමයි ලාභෙටම පොත් තිබ්බේ. මේ ඔය කොපි පොත් වගේ ගන්නවා නම් තිබ්බා. තව මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ස්ටෝර් එකේ මේ ඔය ගුරුවත් පොත් එහෙම 15%ක් ඕෆ් දීලා තිබ්බා. තව පාස් පේපර් පොතුත් ගොඩාක් 15%ක් එහෙම ලොකුවට ඕෆ් එකක් එක්ක ෂෝට් නෝට් බුක්ස් ඒවත් තිබ්බා. මේ සිංහල ට්‍රාන්ස්ලේට් කරපු අය මොටිවේෂනල් බුක්ස් ටික නම් සාමාන්‍යයෙන් ලාභයි. ඉංග්‍රීසියෙන් නම් ඒව තියෙන පොත් ගොඩාක් ගණන් 4000යි 5000යි වගේ. මේ ටොක්සික් කියන පොතත් ගොඩක් හොඳයි කියලා මම දැක්ක. ගොඩාක් හොඳ රිවිව්ස් තියෙනවා. කවි පොත් තිබ්බා. ඒ කියන්නේ ඔයා හොයන හැම පොතක්ම වගේ තිබ්බා. ශාරුක් නැන්දම්මා තව ඉංග්‍රීසිත් පොත් තිබ්බා. ඒවා නම් ටිකක් ගණන්. අනේ දැන් ඉස්සර වගේ නෙමේ දැන් පොත් ඔක්කොම ගොඩක් ලස්සනයි. මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පොත් නම් ගොඩක් ලාභෙට තිබ්බා. පෑන් තිබ්බ 3ක් ගත්තාම එකක් ෆ්‍රී. 10 තිබ්බ තැන එකම අවුල මේ ඇතුළට යනකොට බෑග් වලට ලොකු කළු බෑග් එකක් දාලා නිකන් සමහර තැන්වල ටැග් කරනවා වගේ. එතකොට හරි වදේ යන්නේ උකුස්සන් යන්නයි ඇදන් යන්නයි ගියාම මිනිස්සුන්ගේ ඇඟේ වැදෙනවායි. ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවනේ. ඒක ඇත්තටම ලොකු වදයක්. ඒ නිසා මම ඇට්ලස් එක පැත්ත පළාතට නම් ගියේ නෑ. ගිය පාරත් එක්ක කන්සිඩර් කරද්දී මේ පාර කිසිම ෆ්‍රී ස්ටොප් එකක් නෑ. ගිය සැරේ ලයිට් බෝයි එකෙන් දුන්නා. තව හෑන්ඩ් ක්‍රීම් වගේක්ද කොහෙද දුන්නා. එහෙම ගොඩාක් ෆ්‍රී ස්ටෆ් දුන්නානේ. නෝ එකෙන් රයිස් දුන්නා. මේ සැරේ නෝ එකේ ස්ටෝර් එකක් තියෙනවා. හැබැයි ඒක සල්ලි වලට ගන්න 500යි 450යි එහෙම ලොකු ලොකු ගණන් වලට. ඊට පස්සේ ඒ බිල අරන් ගිහින් ස්පින් එකක් තියෙනවා කරන්න. මේ තියෙන්නේ මේ පාස් පේපර්ස් පොත්. අනේ මේ බලන්න මේ පොතත් හරිම ලස්සනයි. අනේ ලොකු ලොකු රූපත් එක්ක කියවන්න ආසේ හිතන යතේ මේ පොත් ටික ඔක්කොටම 120ක ඕෆ් එකක් දීලා තිබ්බා. තව ඔයාලා තරු වලට එහෙම කැමති නම් වෙනම එක ස්ටෝර් එකක් තිබ්බා. තරු සම්බන්ධ පොත් ඔය දුරේක්ෂය මේවත් එක්ක. මේ ටිකට් කවි මම දැක්කා Facebook එකේ ලොකුවටම ට්‍රෙන්ඩින් වෙන එකක්. මේවා මම ගොඩක් පාවිච්චි කරා ඉස්කෝලේ යන කාලේ. දැන් නම් නෑ. උනාට ඒවත් 120ක් විතර ඔෆ් තිබ්බා. මම දැක්කා ෂෝට් නෝට් පොත් වලට මේවට නම් ලං වෙන්නවත් බෑ. ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අනිත් සැර වලට සාපේක්ෂව පොත් වලට වඩා වැඩියෙන් ගොඩක් කෑම ජාති තිබ්බා. ගොඩක් අය පොත් ස්ටෝර් එකකට වඩා කෑම කන්න මං හිතන්නේ වෙලා තියෙන මාත් එහෙම තමයි. බීම ජාති තිබ්බා ගොඩාක්. මයිලෝ එකෙන් නෙස්කැෆේ එකෙන් මිල්ක් මේඩ් එකෙන්
රිස්බරි එකෙනුත් තිබ්බා ඩෙසර්ට් කඩයක්ම ලොකුවටම දාලා මං ඒකට නම් ළඟටවත් ලං වෙන්න ගියේ නෑ. ඊට පස්සේ මෙන්න මෙතන මේ අර පොඩි අයට ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් කරන්න පුළුවන් එක එක කපලා චිත්‍ර අඳින්න එහෙම නිකන් ඇක්ටිව් ඒරියා එකක් වගේ තිබ්බා. ඊට පස්සේ දැන් ඔය සමහර එක ඒ කියන්නේ ස්ටෝර්ස් වලට දෙක ස්ටෝර්ස් වගේ තිබ්බා අර ටුවර් වගේ අර ප්‍රසිද්ධ ඒවට මම ආපු ගමන්ම පොත් ටික ගත්ත නිසා මට ඇවිදිනකොට අර පොත් ගොඩක් උස්සගෙන පිස්සු වගේ නිසා ඔයගොල්ලෝ චුට්ටක් ඇවිදලා එන්ජොයි කරන්න ඕන. එන්ජොයි කරන් අන්තිමටම පොත් ගන්න නැත්නම් ඒවත් උස්සගෙන පිස්සු හැදෙනවා. අනේ මම මේ තව ස්ටෝර් එකක් දැක්කා නිකන් අර ක්‍රාෆ්ට් බඩුව වගේ තියෙන. මම පළවෙනි වතාවට තමයි ඒක ඇතුළට ගියේ. මීට ඉස්සෙල්ලා කිසිම පාරක බුක් ෆෙයාර් ගියාට මම මේකට ගිහින් තිබ්බේ නෑ. ලස්සන මේ වගේ පොත් තිබ්බා, කී ටැග්ස්, තව ෆැබ්‍රික් පේන්ට් ග්ලිටර් ස්ටෆ් මේ වගේ ඔය ආර්ට් කරන කට්ටියට එහෙම අර මම ඒකේ නම නම් දන්නේ නැහැ පතුරන් වගේ හෝලි පවුඩර්ස් මොඩලින් ක්ලේ ඒවා ගොඩාක් තිබ්බා. සාමාන්‍යයෙන් එහෙම ලාභයක් තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ මේ ස්ටෝර් එකේ. අර ඉස්සර අපි පොඩි කාලේ හදන්නේ බැටරි එකතු කරලා ලයිට් පත්තු වෙන අන්නේ සෙට් එකක්ම තිබ්බා පැකට් කරලා ගන්න. මෙන්න මෙතන මේක එක ඩ්‍රින්ක් එකක් රුපියල් 200යි. ඒක ගත්තාම ටෝකන් එකක් දෙනවා. ස්පින් කරන්න තියෙන්නේ. ඒකේ ස්පින් කරාම තෑගි හම්බෙනවා. මටත් හම්බුණා නෙස්ටමෝල් පැකට් එකක්. ඒක තමයි ඊයේ වෙච්ච දේවල් වලින් හොඳම එක. බීම් එකත් රසයි. මං ගත්තේ ෆලූඩා එකක්. මුලින්ම මයිලෝ එකක් ගන්නවා කියලා තමයි හිටියේ. හැමතැනම මයිලෝ ගන්නවනේ. ඊට පස්සේ මේ මංජියකින් කරපු එකක් මෙතන VR ගේම් එකක් ප්ලේ කරන්න තියෙනවා. ඊට පස්සේ ඒකෙන් හම්බෙන ඒවට තෑගි දෙනවා. අනේ ගොඩක් අය ප්ලේ කරා. මත් ප්ලේ කරන්න තමයි මම පොලිමෙත් හිටියා ප්ලේ කරනවා කියලා. එතන ෆ්‍රී බිස්කටුත් දුන්නා. චීස් ක්‍රැකර් එකකුයි තව චීස් ක්‍රැකර් 3කුයි තව බිස්කට් 2කුයි දුන්නා. මං ඒ VR ගේම් එක ප්ලේ කරනවා කියලා පොලිමෙත් හිටියා. අනේ උනාට මට ලං වෙනකොට නිකන් මොකද්ද වගේ මං කෑ ගහන්න ගත්තොත් කියලා මං ඒ පාර හැරිලා ආවා. එතන හිටපු ඔක්කො හරිම හොඳයි. අනේ හරිම හෙල්ප්ෆුල්. මේ පාර බුක් ෆෙයාර් එකේ මම දැනගත් තව දෙයක් තමයි ළමයි තෙරපිත් ගොඩාක් එක්ස්පෙන්සිව් ඒ නිසා ඔයාලට ෆයිනෑන්ෂියල් ප්‍රශ්න නිසා ස්ට්‍රෙස් එකේ ඉන්න කිසිම දවසක තෙරපි එකක් ගැන අදහසක් තියාගන්න එපා. ඔක්කොම මැන්ඩලා බුක් 18 ළඟයි. මේ සේපාලිකා පුතක් තිබ්බා. ඒක එහෙම දිලිසෙනවද කියලා නම් මට බලන්න උන්නේ නැහැ. ඒ වුණාට ඒකට ලොකු ක්‍රවුඩ් එකක් තියෙනවා නේද? මමත් වට්පෑඩ් එකේ ඉඳලා හිටලා ස්ටෝරියක් කියවනවා. ඒ වුණාට එහෙම ගත්තේ නෑ. උනාට ඒ පොත ගොඩාක් හොඳයි කියලා හැමෝම කියනවා. මම ගිය දවසේම චෙරිමින්ෂිත් ඇවිල්ලා තිබ්බේ උනාට. ඉතින් මම පොත ගත්තේ නැති නිසා එහෙම හොයන්න යාව ගියේ නෑ. ඒ වුණාට මං හිතන්නේ ගොඩාක් වැඩියෙන්ම විකිනෙන පොත තමයි සේපාලිකා කියන්නේ. තව ඔය සංකුයික් එහෙම තිබ්බා මේක නම් රුපියල් 100යි. තව 150ට තිබ්බ ඔය සාමාන්‍යයෙන් සොෆ්ට් ඩ්‍රින්ක්ස් කියන්නේ අන්න ඒවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.